आइबोवान तमिल जातिक रूपानी प्रोत विकास्य मम लावण्य कुलेंद्रन मुलिम प्रोति सिरस्थल ईशाले श्रीलंकाට යුද ආධාර නවත්වායි රජයේ සේවකයාට ක්ලයිමේට් ප්‍රහාරය එල්ල කළ දුරවිහිදුම් කණ්ඩායමේ සෙබලා මට මලසුරාද රතකුරුසට බාර දුන්නා. මන්නාරි පමණක් 7 මාසක් ඇතුළත දම්ලොන 46ක් අතුරුදහන්. වවුනියා පාර්ලිමේන්තුවේ හමුදාවන්ගේ ඉදිරියට මේ වෑයම විමුක්ති කොටි සංවිධානයේ ව්‍යර්ථ කරයි. සෙබළුම් 5 දෙනෙක් මට 7 දෙනෙක් බරපතල තුවාල. ප්‍රවෘත්ති ඉරානය සමග ශ්‍රී ලංකාව දැඩි සබඳතාවක් පවත්වන හේයින් ඊශාලය තම යුද ආධාර සැපීම නවත්වීමට තීරණය කර ඇතැයි කොළඹ මාධ්‍යයක් තොරතුරු හෙළදරව් කරයි. මේ සම්බන්ධව තවදුරටත් එම මාධ්‍ය දන්වා සිටියේ ඉරානය සමග ශ්‍රී ලංකා රජය පවත්වන දැඩි සම්බන්ධකම් හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන යුද ආධාර ඊශ්‍රායලීය රජය විසින් නවතා ඇති බවයි. මෑත කාලයේ සිට ශ්‍රී ලංකාවට යුද ආධාර සැපීමේ රටවල් අතර ඉරානය පළමු ස්ථානයේ සිටි බැව් සඳහන් කළ යුතුයි. මහින්ද රාජපක්ෂට ඉරානය සමග ඇති කරගත් මිත්‍රත්වය වසන් කිරීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා රජයේ මෙම නව සම්බන්ධකම ඊශ්‍රායලීය රජය දැඩි ගැටලුවකට තුඩු දී ඇත. මෙම හේතුවෙන් ඊශ්‍රායලීය අවිනිෂ්පාදන ආයතනයක් වන ද ඉස්රායලි මල්ටි ඉන්ඩස්ට්‍රියල් කොම්ප්ලෙක්ස් සමාගම ශ්‍රී ලංකාවට සපයන අවි ආයුධ හා තාක්ෂණික උපදේශක සේවාවද නවතා ඇති බව කොළඹ මාධ්‍යයක් අනාවරණය කරයි. ඉක්කොත් 25 වන දින කිල්නොචි නගරයේ සිට වවුනියා බලා ගමන් කරමින් සිටි කිල්නොචි කච්චිරි නිලධාරියෙකුට ක්ලයිමේට් ප්‍රහාරයක් එල්ල කළ ශ්‍රී ලංකා හමුදාවන්ගේ දුරවිහිදුම් ඒකකයේ සෙබළෙකු ජනතා බලකාය විසින් සිදු කළ ප්‍රහාරයේ මරමුවට පත්විය. මරමුවට පත් වූ සෙබළෙකුගේ මලසිර අදින රතකුරුස කමිටුවට බාර දුන්නා. කිල්නොචි සිට වවුනියා බලා A9 මාර්ගයේ ගමන් කළ කිල්නොචි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු වන සාන්දලිංගම් විමල කුමාර් මහතා ඉක්කොත් 25 වන දින ශ්‍රී ලංකා හමුදාවේ දුරවිහිදුම් ඒකකය ක්ලේමර් ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කළහ. මෙම ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි දුරවිහිදුම් ඒකකයේ කණ්ඩායමට ජනතා බලකාය විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාරයෙන් මරණයට පත් වූ සෙබළුගේ මලසිරුරක් සොයා ගැනීමට හැකි වී ඇත. මෙම සෙබලාගේ මලසිරුර අද දින ජාත්‍යන්තර රතකුරුස සංගමය මගින් ශ්‍රී ලංකා රජයට බාර දී තිබේ. මන්නාර දිස්ත්‍රික්කයේ පමණක් 1 ජනවාරි මාස මුල සිට ජූලි මාස 29 වන දින දක්වා කාල සීමාව ඇතුළත දම්ලොන 46 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි මන්නාර ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ අතරම ගිය සතියේ කොළඹ කොටේන දම්ලොරුන් 2 දෙනෙකු පැහැරගෙන ගොස් ඇත. 2008 ජනවාරි 1 වන දින සිට ජූලි මාස 29 වෙනි දක්වා වූ කාල සීමාව ඇතුළත මන්නාර දිස්ත්‍රික්කයේ පමණක් සාමාන්‍ය වැසියන් 46 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි එහි සිට වාර්තා කරයි. එමෙන්ම කොළඹ කොටහින ප්‍රදේශයේ පසුගිය සිකුරාදා දින දමල තරුණයන් 2 දෙනෙක් පැහැර ගැනීමට ලක් වී ඇත. මැද පෙරදිග සේවයේ නිරතව සිටි මෙම තරුණයන් නිවාඩු ගත කිරීමට පැමිණි සිටි අවස්ථාවේදී මෙලෙස පැහැර ගැනීමට ලක් වී ඇත. යශෝදරන් කපිලන් නම් යන මෙම තරුණයන් දෙදෙනාව ශ්‍රී ලංකා බුද්ධ්‍යංශයයි පවසමින් මෝටාර් රථයෙන් පැමිණි පිරිස විසින් පැහැරගෙන ගොස් ඇතැයි සඳහන් කරයි. වවුනියා පාර්ලිමේන්තුවේ ප්‍රදේශීය ඔස්සෙන් ශ්‍රී ලංකා හමුදාවන්ගේ ඉදිරියට මේ වෑයම විමුක්ති කොටි සංවිධානයේ විසින් මැඩ පැවැත්වන ලදී. මේදී හමුදා සෙබළුම් 5 දෙනෙකු මිය ගොස් 7 දෙනෙකු බරපතල තුවාල ලබා ඇත. පාර්ලිමේන්තු ප්‍රදේශයේදී ඊයේ දින සවස 3:35ට පමණ ශ්‍රී ලංකා හමුදාවන්ගේ පසුතලයේ සිට ආට්ලරි හා මල්ටිෂෙල් ප්‍රහාර සහාය ඇතිව හමුදාවන්ගේ ඉදිරියට මේ වෑයමට එරෙහිව විමුක්ති කොටි සංවිධානයේ දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරමින් හමුදාවන්ව පළවා හැර ඇත. මින් හමුදා සෙබළුම් 5 දෙනෙක් මිය ගොස් 7 දෙනෙක් බරපතල තුවාල ලැබුවා. සාක් සමුළුවේදී ශ්‍රී ලංකා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් රාජනායකින් ඇතුළු අමුත්තන් සඳහා පවත්වන භෝජන සංග්‍රහයේ එක් අයෙකුගේ කෑම වේලුමට වැය කරන මුදල රුපියල් 10000ක් වන බව අභ්‍යන්තර තොරතුරු සඳහන් කරයි. ඉක්කොත් 27 වන දින සිට ශ්‍රී ලංකාවේ සාක් රාජ්‍ය නායක සමුළුව ආරම්භ විය. මෙම සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකින් ඇතුළු අමුත්තන් වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පවත්වන භෝජන සංග්‍රහයේ එක් අයෙකුගේ කෑම වෙනුවෙන් වැය කරන මුදල රුපියල් 10000කි. මෙයට අමතරව මදුවිත සඳහා රුපියල් ලක්ෂ 10ක් වෙන්කොට ඇතැයි අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන අතර මෙම භෝජන සංග්‍රහ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන බවද සඳහන් වේ.
මෙයට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් 100කට ආසන්න පිරිසක් සාක් සමුළු පැවැත්වෙන දිනවල පදිංචිට වෙන් කරගෙන තිබෙන්නේ තරුපහි හෝටල්වලයි. මෙහි විශේෂත්වය නම් මේ කිසිම නිලධාරියෙකු සමුළු නියෝජිතයින්ගේ කිසිම කටයුත්තකට සම්බන්ධයක් නොතිබීමයි. දිනකට එක් බත් වේලක්වත් කෑමට පවා වැය කිරීමට නොහැකිව අද පවතින අධික ජීවන වියදම හේතුවෙන් පීඩිත ජන කොට්ටාශයන්ට ඊට පිළියමක් සැලසීම වෙනුවෙන් මේ දිනවල පවතින සාක් රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් කෝටි 288ක මුදලක් ඇස්තමේන්තු කර ඇති මෙම රජයේ ක්‍රියාවලියෙන් අනතුරුව මෙම වියදම් පියවීම සඳහා යලි ජීවන වියදම වැඩි කිරීමට රජය කටයුතු කරන බව සඳහන් කළ යුතුයි. රටේ පවතින අස්ථාරභාවය හා ආර්ථික අර්බුදය මැද්දේ මෙවැනි දැවැන්ත මුදලක් වැය කිරීම අත්‍යවශ්‍ය දෙයයි දකුණේ විශ්ලේෂකයන් ප්‍රශ්න කර සිටී. කෙටි විරාමයකින් නැවත ප්‍රෝත් විකාශ සමග එක්වන්න. ප්‍රවෘත්ති නැවතත් වැල්ලවත්ත ප්‍රදේශයේ 11 දෙනෙකු ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇත. තවද කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ දම්ල රැඳුම්කරුවන් 1200 දෙනෙකු පරීක්ෂණයන්ගෙන් තොරව රඳවා තබා ඇති බව වාර්තා වේ. කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ ඊයේ දින රාත්‍රියේ සිට අද දින අලුයම දක්වා සිදු කළ සෝදිසි මෙහෙයුමේදී 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවටගත් මෙම දමිළ පුද්ගලයන් දැඩි පරීක්ෂණයට ලක් කර රඳවා තබා ඇති බව ප්‍රවෘත්තීන් පවසයි. තවද කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ පරීක්ෂණයෙන් තොරව දමලවරුන් 1200 දෙනෙකු රඳවා තබා ඇත. මෙම ඉවක් බවක් නොමැතිව සිදු කරන අත්අඩංගුවට එරෙහිව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨ අධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. ලංකා වතුකම්කරු කොංග්‍රසය විසින් ගොනු කර ඇති පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී මෙම අත්අඩංගු සම්බන්ධව විමතියට පත්වන කරුණු හෙළිදරව් විය. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් දියත් කළ සෝදිසි මෙහෙයුම්වලදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් කිසිදු නීති ක්‍රියාමාර්ගයකට යොමු නොකර රඳවා තබා ඇති බව අනාවරණය වී ඇත. ප්‍රවෘත්ති සාරාංශය ඊශාලයේ ශ්‍රී ලංකාවට යුද ආධාර නවත්වයි. රජයේ සේවකයාට ක්ලයිමෝට් ප්‍රහාරය එල්ල කළ දුරවිහිදුම් කණ්ඩායමේ සෙබලා මට මලසුරාද රථකුරුසට බාර දුන්නා. මනාරී පමණක් 7 මාසක් ඇතුළත දම්ලොරන 46ක් අතුරුදහන්. වවුනියා පාලේමෝට්ටේ හමුදාවන්ගේ ඉදිරියට මේ වෑයම විමුක්ති කොටි සංවිධානය ව්‍යර්ථ කරයි. සෙබළුන් 5 දෙනෙක් මට 7 දෙනෙක් බරපතල තුවාල. තමිළ ජාතික රූපවාහිනී ප්‍රෝත් විකාශ සමග හෙටත් හමු වෙමු. සුබ රාත්‍රියක්.